සියලුදෙනාම අයිබෝන් කියලා පිළිගන්නවා. SL Geek එකකින් ඔයගොල්ලෝ ඉතින් තවත් Geek වීඩියෝ රිවිව් එකට. ඉතින් අද අපි ඔයගොල්ලෝ ඉතින් ආවේ Q1 wireless headset එක ගැන සිංහලෙන් රිවිව් එකක්. ඉතින් Q1 wireless headset එක කියන all in one headset එකක්. ඉතින් මේ ගොඩක් features තියෙනවා. මේ එකින් එක කතා කරන්න තමයි මේ වීඩියෝ ඔයගොල්ලෝ ඉතින් ආවේ. ඉතින් දිගටම නැදීසින්න SL Geek සමග අපි Facebook page එක like එකක් දාලා YouTube page එක subscribe කරලා අපිත් එක්ක උතුරන. අපි අපේ Geek review එක මේ හෙඩ්සෙට් එක UK වලින් ගත්ත හෙඩ්සෙට් එකක්. ඉතින් ටිකක් එක්ස්පෙන්සිව් හෙඩ්සෙට් එකක්. නමුත් මේ හෙඩ්සෙට් එකේ ෆීචර්ස් හතරක් තියෙනවා. ඉතින් මේකේ තියෙන ෆීචර්ස් තමයි ඔයාලට මේක වයර්ලස් හෙඩ්සෙට් එකක් විදිහටම වයර් තියෙන හෙඩ්සෙට් එකක් විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් SD කාඩ් එකක් යොදාගෙන මේකට ඉන්සර්ට් කරලා ඒක හරහා මියුසික් ඇසීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් රේඩියෝ අහන්නත් මේක යූස් කරන්න. වෙනද මේක all in one headset එකක් කිව්වොත් නිවැරදි. ඉතින් ඔයාලට පුළුවන් wireless calls and music, TF card, FM radio, audio input 4-in-1 headphone එකක් තමයි one headphone එක. ඉතින් මම මේ box එක unbox කරන්න. ඉතින් මේ headset එක මම දන්නේ නැහැ දැනට ලංකාවේ තියෙනවද කියන්න. ඉතින් මේ විදිහට box එකකින් එළියට ගත්තට පස්සේ අපිට මේකේ හම්බෙන ඇසරිස් තුනක් තියෙනවා. එකක් තමයි මේ user manual එක, USB cable එක සහ මෙන්න මේ headset එක. ඉතින් USB cable නම් ඉතම පොඩි cable එකක් හම්බෙන්නේ. ඉතින් මේක නම් කොහොම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් manual එක ගත්තොත් ඔකට පෙන්නදී Chinese සහ English mix manual එකක් තියෙනවා. ඉතින් මේ තියෙන English manual එක. ඉතින් මේක ගැන සියලුම විස්තර මේ විදිහට අපිට කියලා දෙනවා එක sheet එකකින්. ඉතින් මේ තියෙන Chinese manual එක. ඉතින් මේ කියලා දෙන මේක පාවිච්චි කරන විදිය සහ මේක යූස් කරද්දී කැපුල් වෙන්න ඕනේ මොනවද මේ ගොඩක් විස්තර මේකේ තියෙනවා. මේ hand free එක සම්බන්ධ මේ user manual එකේදී manual එක පැත්තකින් තිබ්බට පස්සේ මේ විදිහට තමයි අපිට මේ hand free එක පේන්න තියෙන්නේ. ඉතින් hand free එක අතර ගත්තාම මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඔය පේනවා ඇති. මේ hand free එකේ ප්‍රධාන වශයෙන්ම අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ call accept and reject button එක. ඒ වගේ මෙතන තව light එකක් තියෙනවා. මම හිතන්නේ power light එක වෙන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලන්ට මෙතනින් මේ track skip button එකක් දැක් ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ මේ site එකට මේක හරවලා ඔයාලට track එක skip කරන්න පුළුවන්. ඒ වගේ මේ charger port එක ඒ වගේ මේ තියෙන්නේ ඔයාලට මේක wired විදිහට ඔයාලට desktop computer එකට වගේ use කරන්න ඕන නම් 0.5 jack එකක් insert කරලා අනිත් 3.5 jack එක කෙලවර ඔයාලට පුළුවන් computer එකට connect කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක wired connection එකක් විදිහට use කරන්න. ඊට පස්සේ මේ කොටසේ තව කිසිම දෙයක් නැහැ. ඉතින් මෙතන තියෙන අපිට power switch එක සහ මෙතන microphone එක. ඉතින් මේ විදිහට තමයි මේ headset එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් බැලුවාම අපිට මේක දැනට අතර ගත්තාම තේරෙන මේක කොච්චර gadgets ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒ වගේ මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් leather mix ඉච්ච interface එකක් තමයි මේක අපිට පේන්න තියෙන්නේ. ඒක පේනවාද? අපි මේක on කරලා බලමු මුලින්ම. මම මෙතන තියෙන switch එකෙන් මේක on කරන්න. ඉතින් on කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතන නිල් පාටින් light එකක් පත් වෙලා අපිට කියනවා මේක bluetooth pair කරන්න කියලා. ඉතින් මම device එකක් අරගෙන මේ device එකට මේක connect කරනම් bluetooth තරහා 1 කියන එක pair කරන්න කියලා කියන්න. එතකොට ඔයගොල්ලන්ට මේ විදියට ඇහි. Device is connected successfully. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක ඇහෙන්නේද කියලා. ඊට පස්සේ දැන් අපිට මේක අපේ device එකට connect වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේක wireless විදියට මේ විදියට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම music එකක් play කරන්න. ඔයගොල්ලන්ට ඇහෙනවද නැති කියලා හිතනවා මේක. ඉතින් ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති මේකේ එන music එක. ඉතින් ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති මේකේ තියෙන sound එකේ quality එක. buttons ඇතරම SD card එකට විතරක් ඕන තරකට වැඩ කරනවා. ඉතින් ඔයගොල්ලෝ පෙන්නදී track එක skip කරන විදිය. ඉතින් මම YouTube එකේ දැන් ඉන්නේ. මම YouTube වීඩියෝ එක ප්ලේ කරන්න.
අපිට පුළුවන් ඔන්ලයින් ගේම්ස් ප්ලේ කරන්න. ඒ කියන්නේ අපි දන්න කට්ටිය අපිට මේ LAN ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. ඉතින් මේ විදිහට අපිට මේක පහසුවෙන් වයර්ලස්ව යූස් කිරීමේ හැකියාව තියෙනවා. තවදුරටත් අපිට මේක වයර්ඩ් විදිහට අමතරව ඕගලන්ට පුළුවන් SD කාඩ් එකක් මේකට මෙන්න මෙතනින් ඉන්සර්ට් කරලා ඕගලන්ට පුළුවන් මේක යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් සරලයි. SD කාඩ් එක මෙතනින් යූස් කරලා පුළුවන්. ඒ වගේම වයර්ඩ් කනෙක්ෂන් එකක් විදිහට මෙතනින් පුළුවන්. ඊට අමතරව ඕගලන්ට normal wireless headphone එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඉතින් calls ගන්න ඕන දෙයකට මේක compatible වෙනවා. ගොඩක් useful headset එකක් කිව්වොත් නිවැරදි. ඉතින් ඒ වගේ all in one headset එකක් කියලාත් මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මම හිතනවා අදත් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න නැති කියලා. මේ වගේ දේවල් දැනගන්න අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් පස්සේ වෙන social media links වලට ගිහලා like, comment, follow කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න අපිත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලොත් මේකට දන්න දේවල් සහ ඔයගොල්ලන්ට අවශ්‍ය gadgets සහ ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල් මේ වීඩියෝ බලලා තියෙන comment section එකේ comment කරන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් තවත් geek video හමුනක ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි SL geek තවත් geek video හමුවෙමු.